ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඇති කියලා හිතනවා. ඔන්න අදත් මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් උදේම මම හදන්නේ බබාගේ කාමරේ ලෑස්ති කරන්න. මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වනේ බබාගේ කාමරේ ලෑස්ති කරන එක වීඩියෝ එකකින් අරන් එන්නම් කියලා. ඔන්න ඉතින් අද මම ඒ වැඩේ තමයි මේ කරන්න හදන්නේ. මම ළඟ තිබුණු අලුත් බෙඩ්ෂීට් එකක් මම හිතුවා මේ ඇඳට දාමු කියලා. මොකද මේ ඇඳේ තමයි මම බබාව ඉස්සරහට නිදි කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා පරණ බෙඩ්ෂීට් එකක් දානවට වැඩිය මට හිතුණා අලුත් බෙඩ්ෂීට් එකක් දාන්න ඕන කියලා. ඉතින් අලුතෙන්ම නම් ගන්න ඕනේ නැහැ. ඒ නිසා මන් ළඟ තිබුණු අලුත් බෙඩ්ෂීට් එකක් මම මේ ඇඳට දැම්මා. බබාගේ සෙල්ලම් බඩු ටිකකුත් මේ විදියට තියලා ඔන්න බබාගේ කාමරේ මම ඉතින් චුට්ටක් ලස්සන කරලා ගත්තා. දැන් හදන්නේ බබාගේ කබඩ් එක අස් කරගන්න. ඉතින් ගෙදර ගිහිල්ලා ආපු රෙදිත් එහෙමම බෑග් වල. මොකද මම අස් කරේ නෑ කාමරේ හදලම බබාගේ කබඩ් එකටම පිළිවෙලකට දාමු කියලා. දැන් මම හදන්නේ ඒ ටික ලෑස්ති කරගන්න. බබාගේ ඇඳුම් නම් ඉතින් එන්නම වැඩි වෙනවා. මොකද ඉතින් චූටි බබෙක් ඉන්නකොට කොච්චර ඇඳුම් තිබුණත් මදි. මම හැම මාසෙම වගේ බබාට ඇඳුම් අරන් දෙනවා. ඉතින් තව ටික දවසක් යනකොට නම් මේ කබඩ් එකත් මදි වෙයි කියලා හිතෙනවා. මොකද ඒ තරම්ම රෙදි තියෙනවා දැනටත්. ඉතින් චූටි බබාලට කොච්චර රෙදි තිබ්බත් මදි. වැස්ස දවස්වලට නම් මේ රෙදිත් මදි වෙන වෙලාවල් තියෙනවා. එක දිගට දවස් 2-3ක් වැස්ස දවස්වලට මට මේ රෙදි මදි වෙලා පැම්පස් දාන්න වෙච්ච වෙලාවලුත් ඕනෙ තරම් තියෙනවා. මුලින්ම ඉතින් බබාගේ ගෙදරට අඳින ඇඳුනුයි ගමන් අඳින ඇඳුනුයි වෙන වෙනම වෙන් කරගත්තා. එතකොට ලේසි. මොකද ඉතින් චූටි ඇඳුන්නේ තියෙන්නේ. නැත්තම් කවල මේ නවනකොට හොයාගන්නත් අමාරුයි. ඉතින් එක වෙලාවට එක ඇඳුම් අහු වෙනවනේ. ඒ නිසා මම මුලින්ම බබාගේ ඇඳුම් ටික නවන්න ලේසි වෙන්න වෙන් කරගත්තා. ඉතින් ඔයාලා බලන ඇති අපේ චූටි මැනික කෝ කියලා. ඉතින් මම එයාව අපේ කාමරේ නිදි කරා. එතකොට මට මේ කාමරේ ඉඳන් මේ වැඩ ටික කරගන්න ලේසි. නැත්තම් බබා නිදි වෙලාවට ඒ කාමරේ ඉඳන් කිසිම දෙයක් කරන්න බෑ. අපේ චූටි මැනික නිදාගෙන ඉන්න වෙලාවට චූටි සද්දයක් ඇහුණත් නැගිටිනවා. ඒ නිසා ඉතින් බබාව ඒ කාමරේ නිදි කරලා බබා නැගිටින්න කලින් මම මේ රෙදි ටික නවා ගන්නයි හදන්නේ. ඉතින් බබා ලැබුණ දවසේ ඉඳලා බබාගේ රෙදි නවන්න මම නම් හරිම ආසයි. ඉතින් එදා වගේම අදත් ඒකේ වෙනසක් නැහැ. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ බබාගේ ඇඳුම් ලස්සනට පිළිවෙලට නවා ගන්න පුළුවන් විදියක්. ඉතින් මේ විදියට නවපුවාම බබාගේ ඇඳුම් හොයාගන්න හරිම ලේසි. අපි ඇරුණාම අපේ හස්බන්ඩ් එහෙම වෙලාවකට බබාට ඇඳුම් අඳිනවනේ. ඉතින් අපි දන්නව වුණාට වෙලාවකට එයා දන්නේ නැහැ බබාගේ ටී-ෂර්ට් එකට මොන කලිසමද අඳින්න ඕන කියලා. ඉතින් මේ වගේ තියාගත්තාම එයාලටත් ලේසියෙන්ම බබාට අවශ්‍ය වෙලාවක ඇඳුම් අඳින්න පුළුවන්. ඉතින් මුලින්ම බබාගේ ස්කින එක මේ විදියට තියාගන්නවා. ඊට පස්සේ ඒකට අදාළ ෂෝට් එක මේ විදියට ස්කින එක ඇතුළට තියලා නමා ගන්නයි තියෙන්නේ. ඉතින් මේ විදියට නවපුවාම අපි අරුණම ඕනම කෙනෙකුට ඉක්මනට බබාට උමනා වෙලාවක ඇඳුම් අඳ ගන්න පුළුවන්. හොයා ගන්නත් ලේසි. මේ තියෙන්නේ මම අපේ බබාට මුලින්ම අරන් දුන්නු දිග කලිසම. ඉතින් ඒ වෙනකම්ම යාට මම කොට කලිසම් තමයි ඇඳුවේ. ඉතින් අපේ බබා ඉක්මනට ලොකු වෙලාද කියලා හිතෙනවා මේ ඇඳුම් දකිද්දී. ඉතින් හැමදාම බබාලා එක විදියට ඉන්නේ නැහැ. ඉක්මනට ලොකු වෙනවා. ඒ නිසා එයාලත් එක්ක
පුළුවන් හැම වෙලාවකම සතුටෙන් ආදරෙන් ඉන්න තමයි මට ඕනේ. ඉතින් මේ ඇඳුම් දකිද්දි නම් හරිම ආසයි. දැන් ඔන්න මම රෙදි ඔක්කොම නවාගෙන ඉවරයි. දැන් තියෙන්නේ ඒ ටික පිළිවෙලට කබඩ් එකට දාගන්න. ඉතින් මේ කබඩ් එකට තමයි මම බබාගේ රෙදි ටික දාගන්න යන්නේ. ඔන්න දැන් මම ඔයාලට පෙන්නන්නම් මම කොහොමද බබාගේ රෙදි ටික පිළිවෙලට මේ කබඩ් එකට දාගත්තේ කියලා. ඉතින් මේ තට්ටුවට මම දාගත්තේ බබාගේ පැනල්, නැපි, ඒ වගේම පැම්පස්, ඒ වගේම එයාගේ කැප්. ඊළඟ තට්ටුවට මම දාගත්තේ බබාගේ ගමන් අඳින ඇඳුම්, ඒ වගේම ටවල් එකක්. ඉතින් කොහේ හරි යනකොට ඉක්මනට හොයාගන්න ලේසි වෙන්න තමයි ඒ විදියට දාගත්තේ. ඊළඟට මම දාගත්තේ බබාගේ ගෙදරට අඳින ඇඳුම්. ඉතින් ගෙදරට අඳින ඇඳුම්නේ හැම වෙලාවෙම ඕන වෙන්නේ. ඒ නිසා මම මේ ඇඳුම් ටික දෙවෙනි තට්ටුවෙන් දාගත්තා. එතකොට ඉතින් ඉක්මනට ගන්න ලේසිනේ. මට ඇරුණාම හස්බන්ඩ්ට, ඒ වගේම හස්බන්ඩ්ගේ අම්මට උනත් හොයාගන්න ලේසි නිසා ඒ තට්ටුවට දැම්මා. ඉතින් උඩම තට්ටුවට දාගත්තේ බබාගේ සපත්තු, සෙරප්පු, ඒ වගේම මේස්. ඉතින් මේ විදියට තමයි බබාගේ කබඩ් එක ලෑස්ති කරගත්තේ. දැන් මම හදන්නේ බබාට තවත් අවශ්‍ය වෙන දේවල් ටිකක් මේ ට්‍රේ එකට දාගන්න. ඉතින් මුලින්ම බබාගේ ක්‍රීම් එක. ඉතින් මේ දේවල් හැමදාම බබාට ඕන වෙන නිසා මම හිතුවා මේ වගේ තියාගමු කියලා. ඒ වගේම පවුඩර් එක. ඉතින් මේ ක්‍රීම් එක මට ලැබුණ එකක්. ඒ වගේම ඉතින් මම අරගත් එකකුත් තිබුණා. ඒ නිසා ඉතින් මම ඒකත් මෙතනින් තියාගත්තා. ඒ වගේම එක්ස්ට්‍රා ෂැම්පු එකක්. ඉතින් එක ෂැම්පු එකක් මම පාවිච්චි කරන නිසා අලුත් එකත් මෙතනින් තියාගත්තා. ඒ වගේම බබාගේ කොලොන් එක, බබාගේ ඔයිල් එක, ඒ දේවලුත් මෙතනින් තියාගත්තා. ඉතින් කොටන් බට්ටයකුත් තියාගත්තා. මොකද ඉතින් මේ දේවල් අපේ බබාලට ඕන වෙන දේවල්නේ. ඒ වගේම බබාගේ බෙහෙත්, පැන්ඩෝල් සිරප් එක, ඒ වගේම බටු තෙල් එක. මම ඉතින් ඉපදුන දවසේ ඉඳලම බටු තෙල් එක නම් ගානවා. ඒ වගේම බබාගේ නියකට් එක, ඒ වගේම බබාට බෙහෙත් බොන ඩ්‍රොප්. ඉතින් මේ දේවල් ඕනම කෙනෙකුට හොයාගන්න පුළුවන් වෙන්න මම මේ දේවල් ටිකත් මෙතනින් තියාගත්තා. දැන් ඔන්න බබාගේ කාමරේ මම අස් කරගෙන ඉවරයි. ඉතින් ඔයාලත් කියන්නකෝ කොහොමද කියලා. මට නම් හරිම සතුටුයි. මොකද දැන් හොඳට ඉඩ තියෙනවා. බබාට නිදහසේ සෙල්ලම් කරන්න උනත් මේ කාමරේ පුළුවන්. ඒ වගේම හරිම පිළිවෙලයි. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.